හොඳට බිස්නස් කරගෙන ගිය කම්පනියක් තිබුණා අවුරුදු ගාණක් තිස්සේ. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ස්වර්ණ ජයන්ති එහෙම සමරලා ඉන්නේ 100. මේකේ ප්‍රසිද්ධම එක තමයි බෝනස් එක. අවුරුද්දකට බෝනස් 3ක් දෙනවා. wow. ඒ කම්පැනියට මිනිස්සු යන්න කැමති ඒකයි. හැබැයි පුතා හැමදාම හැමදේම එක විදිහට තියෙන්නේ නැහනේ. මේ කම්පැනියටත් නරක කාලයක් ආවා. ඩිරෙක්ටර් බෝඩ් එක බෝඩ් මීටින් එක අරගෙන මේ අවුරුද්දේ මුල ඉඳලා පළවෙනි මාස 6 ඇතුළත වෙලා තියෙන දේවල් සහ ඊළඟ මාස 6 ප්‍රෙඩික්ෂන් එක ඉදිරිපත් කරා. දැන් මේ වෙනකොටත් එකපාරක් බෝනස් දීලාත් ඉවරයි ඈ. මේ අවුරුද්දේ නියමිත ටෝටල් බෝනස් amount එකක් තියෙනවානේ. ඒගොල්ලන්ට පේනවා මේක කපන්න වෙනවා. මොකද කම්පැනි නරක කාලයක් through යන්නේ. පොඩි ගාණක් නෙමෙයි හැමෝගෙම බෝනස් එක 140කින් කැපෙනවා. කවුද දැන් මේක ගිහිල්ලා කියන්න සේවකයන්? ලොකු කලබලයක් ඇති වෙන බව මුළු කම්පැනියම දන්නවා. ඒගොල්ලන්ගේ CEO වචනයක් කතා කරන්නේ නැහැ මීටිමේ. අහගෙන විතරයි ඉන්නේ. ඒක තැනකදී සීවට පොඩි හිනාවක් ගියා. ඩිරෙක්ටර් බෝඩ් එක මැරිලා සර් කකර අදහසක් ආවද සර්? ඕගොල්ලෝ කලබල වෙන්න එපා. ඒක මම බලා ගන්නම්කෝ. අපි ලබන අවුරුද්ද මේ ප්‍රශ්නේ ආපහු වෙන්න තියන්න එපා. අන්න සීයෝලා. පහුවෙන්ද හෙන රාවයක් ගිහිල්ලා හොඳේ. ආරංචියක් යනවා ආයතනයේ සේවකයෝ ගාන 140කින් අඩු කරන්න යනවා කියලා. දැන් හැමෝම තමන් පිළිබඳව මේ පුද්ගලික ඇගීම් වලට එනවා. මම කොච්චර කම්පැනියට වටිනවද? හරි. කැපිලා අයින් වෙන 140ට මම ඉන්නවද? ඔකට අපි කියන ගෝල්ඩන් හෑන්ඩ්ෂේක් එකක් කියලා. ආයතනයේ යම්කිසි ලොකු මුදලක් දීලා සේවකයා වෙලියට දානවා. මටලගේම කවදාවත් කරන්න එපා ගෝල්ඩන් හෑන්ඩ්ෂේක් එක. නෑ වෙල්ලෙන් අල්ලලා අපිලට ගෝල්ඩන් හෑන්ඩ්ෂේක් මේ නටනට ඉන්න වෙලාව නෑ අපිට. සමහර අය CV හදනවා. සමහර අය කතාවක්වත් නෑ. ෂොක් වෙලා වගේ. ඔව්. එදා තමයි බලන්න තුන ලන්ච් රූම් එක. දෙන්නයි තුන් දෙනයි කන්න. කෑම එහෙමමයි. කෑම කැවෙන්නේ නෑ. ඔහම තව දවසක් විතර යන්න ඇරියා. මුළු ස්ටාෆ් එකටම විනාඩි 10කට මීටින් එකකට කෝල් කරලා තිබුණා. කට්ටිය කල්පනා කරාද තමයි මේ ආයතනෙන් අයින් කරන 141ගේ නම් ඇනවුන්ස් කරන බව කියන ඒ මීටිම තමයි මේ. මීටිම ගත්තේ CEO සේවකයෝ ඇවිල්ලා කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. බිමට නමාගත්ත ඔලු CEOට පේනවා. මම දන්නවා ඔබ තමුන්නාන්සලා මේ දවස්වල බොහොම ලොකු ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. කම්පැනි පුරා ආරංචි යනවා 141 සේවක මණ්ඩලයක් අපි ඉවත් කරනවා කියලා. ඇත්තටම නම් එහෙම කරන්න ඕනේ. නමුත් අපි තීරණයක් ගත්ත බෝඩ් මීටින් එකේදී මේ පහුගිය අවුරුදු 100 තුලම මේ කම්පැනි දියුණු වෙනින් වැඩ කරපු ඔබ තමුන්නාන්සලාව මේ වෙලාවේදී අපි රැක ගන්න ඕනේ කියලා. මේක නරක වෙලාවක් ඒක ඇත්ත. අපි කම්පැනියේ තියෙන සංචිත පාවිච්චි කළා හරි ඔබව රකින්න තීරණය කළා තියෙනවා. හරි. මම අදට පොරොන්දු වෙනවා. එක සේවකයෙක්ව මේ කම්පැනියෙන් අයින් කරන්නේ නැහැ. අපි කිසිම හේතුවක් උඩ. මිනිස්සු එන්න ඔලුව ඉස්සුවා. නමුත් අපිට සිද්ධ වෙලා තියෙනවා බෝනස් එක මේ අවුරුද්දේ පමණක් 60කින් අඩු කරන්න. දැන් සමහර අයගේ මූණු එච්චර හොඳ නැහැ. සමහර අය ඕකේ මේ ප්‍රස්තාව නැති වෙන්න තිබිච්ච එක දැන් බෝනස් එක විතරනේ අඩු වෙන්නේ. හරි ඕකේ. දැන් ඩිරෙක්ටර් බෝඩ් එකේ කීප දෙනෙකුත් ඉන්නවා නේ 60ක් නෙමෙයි නේද 40යි නේද අයින් කරන්න මේකේගල පොඩි කටයුතු කරන එක ඇහෙන්නේ නැහැ මේ ක්‍රවුඩ් එක. ඒක මීටින් ඉවරයි. දැන් මේක කතා වෙනවා. සමහර අයකට දක්ව රස්සාව නැති උන්නේ නැහැ නේ මේ කොහොම හරි මේ මිනිස්සු මේක අල්ලන් යන්නනේ බලන්නේ. ඒකම මදිද කියන්නකෝ වෙන මිනිස්සු නම් කෙලින්ම 140ක් එළියට දාලා කම්පැනි රැක ගන්න බලනවානේ මේ මිනිස්සු රැක ගන්න නෙමේ බලන්න. අනිත් එක මේ පාර විතරයි. මේ පාර විතරයිනේ දැන් මේක මේ ගමන අපිටත් වගකීමක් තව මීටිමක් කෝල් කරා දවස් දෙකකින්. ආයෙ අර සෙනගම ආවා. මම දන්නවා ඉතින් මේ කතා බහ ලොකුවට යනවා. ඒ පිළිබඳව අපිට ආරංචි ලැබිලා තියෙනවා. මම අපේ ඉන්වෙස්ටර්ස්ත් එක්ක අපේ ඩිරෙක්ටර් බෝඩ් එකම සාකච්ඡාවට කීපයක් පැවැත්තුවා. අපි සෑහෙන ලොකු බලපෑමක් කරා. මං හිතනවා අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කරා කියලා. අවසාන වශයෙන් අපේ ආයෝජකයෝ එකඟ වුණා මේ පාර බෝනස් එක 60කින් කපන්නේ නැහැ. 140කින් විතරක් කපලා නවත්තනවා කියලා. අප්පුඩි ගැහුවේ පුතා අප්පුඩි ගැහුවේ